ආයිබෝන් සුබ මධ්‍යහ්නයක් වේවා. මම සසුන රැකමට ගෝලීය සිංහල කමිටුවේ ප්‍රධාන ලේකම් කේ සුනිල් කුමාර. අද අපි මේ ජනතාව දැනුවත් කිරීම සඳහා මේ සාකච්ඡාව පවත්වන්නේ 78 වසරක කාලයක ඉඳලා අපේ උතුරු ප්‍රදේශයේ ජීවත් වෙන සිංහල ජනතාවගේ උරුමයන් සහ අයිතිවාසිකම් අහිමි වෙ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන නැවත මතක් කරන්නත් ඒව සුරක්ෂිත කරන්නත් අපි මාර්තු මාසයේ 19 වෙනිදා සිට 25 වෙනිදා දක්වා සාම පාගමනක් සහ රත පෙරහරක් පවත්වනවා. ඒ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් කරන්නේ ඒක ජාතියක් ආගමක් නැහැ. නමුත් අපි මේ විශේෂයෙන් කියන්න ඕනේ අපි මේ රජයට විරුද්ධව කරන ක්‍රියාදාමයක් නෙමෙයි. අපගේ එකමුතුව සහ සහජීවනය තවදුරටත් පවත්වාගෙන යාමේ අභිප්‍රායෙන් තමයි අපි මේ සාමපාගමන පවත්වන්නේ. මොකද දැනට පදිංචි වෙලා ඉන්න උතුරේ ජනතාවට වගේම කලින් පදිංචි වෙලා හිටිය ජනතාවටගෙත් අයිතිවාසිකම් මේ දෙවිතෙක් ලැබිලා නැහැ. ඉතින් අපි අපේ එකමුතුව සසුන රැකමට ගෝලීය සංවිධානයේ එකමුතුව හැටියට අපි කල්පනා කරා මේ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න අනිකුත් සියලු සංවිධාන එකමුතුවෙන් මේක මේ නැවතවතක් මතක් කරලා දෙන්න. ඔවුන් දැඩි අසරණතාවයකට පත් වෙලා ඉන්න ඔය ජනතාවට කිසිම හිමිකමක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට රජයෙන් ලැබෙන දේවලුත් නැහැ. ඉතින් අඩුයි. පසුගිය කාලයේදී ඇතිවෙච්ච තත්ත්වයන් යටතේද උන්ට කිසි දෙයක් ලැබිලත් නැහැ. ඉතින් ඒක නිසා අපි නැවත වරක් කල්පනා කරා මේක පින්කමක් විදිහට කරන්න සියලුම සංඝයා වහන්සේලා ඒ වගේම මෞලවිතුමන්ලා අපි කුරුක්කල්තුමන්ලා සහ අනිකුත් ආගම් ජාතීන් කොම එකතු වෙලා මේක මේ සාමපාගමන ශක්තිමත් කරන්න. ඒ සඳහා අපි නැවත වරක් මතක් කරනවා. ඒ සඳහා අපිට දායක වන්න අපිත් එක්ක අත්වල බැඳ ගන්න අපේ සමග සහභාගී මේක සාර්ථක කරගන්න ඕගොල්ලන්ගේ සහයෝගය දෙන්න කියලා නැවත වතක් මතක් කරමින් මම නියැල වෙනවා. බොහොම ස්තුතියි. මම ඊළඟට ආරාධනා කරනවා අපේ ගරු සභාපති කෝසල පත්තිනිගේ මෙතුමන්ට වචන ස්වල්පයක් කතා කරන්න. අයිබෝවන් මම කෝසල පත්තිනිගේ සසුන රැකමන ගෝලීය සිංහල එකමුතුවේ සභාපති. අපේ මාධ්‍ය සහෘදයන්ට අපි ආරාධනා කරේ වසර 78ක් කාලය තුල උතුරු පළාත ගත්තම දිස්ත්‍රික්ක 5ක් අයිති වෙනවා. මේ දිස්ත්‍රික්ක 5 තුල සිංහල ජනතාවට වෙච්ච අසාධාරණ. ඒ කියන්නේ නිදහස ලබාගත්තේ දා ඉඳලා අපිට අහිමි වෙච්ච දේ විශාල ප්‍රමාණයක්. යුද්ධය ඉවර වෙලා වසර 16කුත් ඉවර වෙලා අපිට නමුත් අපේ සිංහල ජනතාවට ඒ අයිතිවාසිකම් එන්නම නැත්තර නැති වෙලා තියෙනවා. හැබැයි අපි මේ සාම පාගමන කරන්නේ රාජ්‍යයට විරුද්ධව නෙමෙයි පවතින ආණ්ඩුවට කරුණු ටික පහදලා දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ දිස්ත්‍රික්ක පහේ මෙන්න මේ අසාධාරණකම් වෙලා තියෙනවා. අන්න මේ අසාධාරණකම් ලේඛනත් එක්ක අතිගරු ජනාධිපතිතුමාට අපි සාම පාගමනින් ඇවිල්ලා මේක බාර දෙනවා. ඒතර මේකට හේතුව තමයි ලංකාවේ ඕනම තැනක ඕනම ප්‍රදේශයක ඕනම කෙනෙකුට ඉඩම මිලදී ගන්න පුළුවන්. නමුත් යාපනයේ සිංහල මිනිස්සුන් එහෙම කරගන්න බෑ. ඒකෙල් නොච්චිය බෑ. එතකොට අනිකුත් දිස්ත්‍රික්ක තුනේත් අන්න ඒ තත්ත්වයේ තියෙන්නේ. ඒතර මේ තත්ත්වය කරගෙන මේ සාම පාගමනට සීලු දනාම එකතු වෙන්නේ උවසියන්. ඒ කියන්නේ මහා සංඝරත්නය පෙරට කරගෙන උවසියන් සහභාගී වෙනවා මේ පින්කමට. මේ පින්කම කියන්නේ බෞද්ධයන්ට තියෙන ලොකුම උතුම් පින්කම. ඒතර මේ පින්කමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයට ඇස්පෑදිලා නුවණ ඇවිල්ලා මේ උතුරේ ජීවත් වෙන සිංහල මිනිස්සුන්ට වෙන සාධාරණ කරයි කියලා බලාපොරොත්තු වෙන හැම වෙලේම හැමෝම කතා කරන්නේ උතුරේ තියෙන අනිකුත් ජාතීන් ජන වර්ගයටනේ. ඒ කියන්නේ අපි මේ වෙලාවේ දෙමළ ජනතාවද මුස්ලිම් ජනතාවත් එක්ක කිසිම ගැටුමක් නැහැ, ගැටලුවකුත් නැහැ. කවුරු හරි ඒක හුවාදක් කරනවා ඒක පට්ටපල් බොරුවක්. ඒ සාමාන්‍ය ජනතාව අපෙත් එක්ක ඉන්නවා. පෙළපාලිය පටන් ගත්තම බලන්න පුළුවන් සාමපාගමන කවුද අපෙත් එක්ක ඉන්නේ කියන එක. කිසිසේත්ම අපි මේක පටන් ගන්නනේ යාපනයේ දුම්රිය ස්ථානයේ. වෙන කොහෙන්වත් පටන් ගන්න යාපනයේ දුම්රිය ස්ථානයෙන් පටන් ගන්නනේ මේක සාමපාගමන. මේකට වචන තුනක් නිර්මාණය වෙලා තිනවා. එකමුතු පාගමන, සාමපාගමන, සහ සංවිධිය පාගමන. එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන සැබෑ සංවිධිය ගොඩනගන්න නම් උතුරු පළාත තුල සියලු ජාතීන් ජීවත් වෙන්න ඕනේ. එතකොට යුද්ධයට ඉස්සර හිටපු සිංහල මිනිස්සු වවුනියාව, මන්නාරම, මුලතිව්වල, යාපන දිස්ත්‍රික්කේ ඒ ඔක්කොම පදිංචි වෙ යුතුයි. අපි ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමා යාපනයේ ගිහිල්ලා අනික් අයගේ පාසුකම් බලනවා වගේම අපේ පාසුකම්ත් බලන්න ඕනේ. එතකොට අපි ඔබතුමාට කවුරුද ඔබතුමාව නොමග යවලා තියෙනවා. ඔබතුමාට දෙන උපදේශක මණ්ඩලය නොමග යවලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමාට දැන් රටේ පාරකාර තියෙන ජනාධිපතිතුමාට කියන්න තමයි අපි
මේ සාමපාගමන එන්නේ. මේක කිසිදු දේශපාලන අරමුණක් නැහැ. මේකට පාට පක්ෂ නැහැ. මේකට එන්නේ මහා සංඝරත්නයේ සහ ඕවසියන් අපේ සිල් ගන්න සිල් ඇත්තෝ ටික එන්නේ. ඉතින් අපිට ඕන කෙනෙකුට අපිට උදව් කරන්න මේකට අපි ඉල්ලන්නේ මේ මාධ්‍ය හම්බු තියන්නේ අපේ වඩින ස්වයන් වහන්සේලාට ප්‍රහාණ පාසුකම් ටිකක් සලසලා දෙන්න. එනකොට දාන ටිකක් දෙන්න. එතකොට සිල් ගන්න සිල් ඕවසියන්ට වාහන ටිකක් දෙන්න. අපිට දාන ටිකක් දෙන්න. කැම ටිකක් දෙන්න. අපි මේ ඉල්ලන්නේ මේ සාමපාගමනක් එන්නේ. අපිට වෙච්ච අසාධාරණේ අපි නිවැරදි කරන්න අපි මේ එන්නේ. එහෙම නැතෝ රාජ්‍ය පෙරලන්න නෙමෙයි බාරකාර ආණ්ඩුවට තියන ආණ්ඩුවට අපේ දුක් ගනිල්ල කියන්න. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තවත් අපේ සහෘදය මේක මේ සංවිධානය කරන්නේ මම නොවේ අපි. ඒක තමයි තේමාව. කෝසලපත්තිනිකේ නෙවෙයි සීළු දෙනා එකතු වෙලා විවිධ සංවිධාන මෙතන ගොඩක් තියෙනවා එකතු වෙලා මේ අපි එක අරමුණක් තුල මේ එන්නේ. එතකොට අපි මේ හැම වෙලෙම කියන්නේ කාට හරි කියන්න පුළුවන් මේක ජාතිවාදී කියන්න පුළුවන් ආගම්වාදී කියන එහෙම දෙයක් නැහැ මෙතන. අපි එන දානවනේ අපි වෙනත් නම මාතෘකාවක් දානවා. ඒක තමයි එකමුතු සාම සංවිධියාව. මේ වචන තුනම පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මුලතිව් දිස්ත්‍රික්කයේ ගත්තම කෝකිලාවේ ජනතාවට සලසාධාරණයක් වෙලා තියෙනවා. ඔප්පු නැහැ. එතකොට අපිට දීවරගම්ම ණයාරුව දීවරගම්මන්නේ දෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතර යාපනයේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ සීළු ප්‍රශ්න ටික අපි දිස්ත්‍රික්ක පහේ ලේඛනගත කරලා අතිකර ජනාධිපතිතුමාට සාම සංවිධියාව තුලින් දෙනවා. අන්න එතුමාට බලන්න පුළුවන් එදාට මේක හරිද වැරදිද කියන එක. ඒ නිසා අපි සීලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න. මාර්තු 19 වෙනිදා යාපනයේ දුම්රිය ස්ථානෙට එන්න අපිට උදව් කරන්න. අපි මගදිගට එන්නේ. අපි දෙවෙනි තුන්වෙනි දවසේ පටන් ගන්න අනුරාධපුර යාපනයේ හන්දියෙන් 4 වෙනි දවසේ පටන් ගන්න වාරියපොළ වංශන්දියෙන්. ඒ වගේ අපි ඉස්සරහට දැනුම් දෙනවා කොහෙන්ද පටන් ගන්න කියලා. එතකොට අපෙත් එක්ක සීළු දෙනාම එකතු වෙන්න සංවිධියාව එකමුතුකමෙන් සාමපාගමන එකතු වෙලා මේ උතුරු පළාතේ තියෙන සිංහල මිනිසුන්ට වෙන අසාධාරණකම් සිංහල මිනිසුන්ට වෙන අසාධාරණකම් කතා කරන්න අපි මේ වැඩ කරගෙන යනවා. ඒ නිසා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න උතුරු පළාතේ සිංහල මිනිසුන්ට අසාධාරණ නිවැරදි කරගන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දියාවට අනාථ වෙලා ගිය කට්ටිය පවුල් 10ක් ගන්න පවුල් 50ක් එනවා. ඒතර අපේ යාපනයේ හිටපු සිංහල මිනිස්සු ගැන පදිංචි කරන්න තාම වැඩ පිළිවෙලක් නැහැ. එයාට ඉඩමක් ගන්න දෙන්නේ. ඒ නිසා මේක කිසිසේත් ජාතිවාදයක් නෙවෙයි. කිසිසේත්ම කිසිම ආගමකට විරුද්ධව වැඩ කරන වැඩක් නෙවෙයි. මේක එකමුතුකම සාම සංවිධිය මේ ඔක්කොම තියෙන මේක ඇතුලේ. ඒ නිසා මේක සාම පාගමනක්. මේ පාගමනට සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මඟ දෙපසේ අපිත් එක්ක එකතු වෙන්න මේ සාර්ථකත්වය කරගන්න සීල මාධ්‍ය ආයතනවලින් අපි ඉල්ලා සිටිනවා. ඊළඟ සීල ආරක්ෂක අංශේ ඒතර සීලම රාජ්‍ය ආයතනවල පුළුවන් නම් උදව් කරන්න. මේකට දම් පැන් ටිකක් දෙන්න, සිසිල් පැන් ටිකක් දෙන්න. මේ කරන්නේ සහජීවනයේ ගොඩනගන සැබෑ අරමුණෙන් උතුරේ සැබෑ අරමුණෙන්. තව කරුණක් කියලා මගේ කතාව අවසන් කරනවා. අවසාන කතාව වශයෙන් මරණයක් මරුණාම මිනිය වල්ලන්න ප්‍රදේශයක් කනත්තක් දෙන්නේ නැත්නම් ඒ මිනිය අනුරාධපුරයට ගේනව නම් එතන සහජීවනයක් තියෙනවද? එතන සාමයක් තියෙනවද? තමන්ගේ මිනිය වල්ලන්න තමන්ට භූමියට අයිතියක් නැත්නම් ඒ මරණේ ගේන්න ඕන නම් අනුරාධපුරයට කිසිසේත් සාම සාකච්ඡාවක් නැහැ, සාමයක් නැහැ. ඒ නිසා අපි කියන්නේ එහි ඉපදිච්ච කෙනාට එහි වැල්ලෙලෙන අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා මේ මෙතනට අපු මාධ්‍ය සියලු සහෘදයන්ට අපගේ ස්තුති කරනවා. මේ සාම පාගමන සාර්ථක කරගන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම ස්තුතියි. මම සූර්යසිද්ධ රත්නායක සිහල ආරක්ෂණ සංවිධාන මම සූර්යසිද්ධ රත්නායක සිහල ආරක්ෂණ සංවිධානයේ සභාපති. මේ අපේ සාමපාගමනට අපි සම්බන්ධ එක සංවිධානයක්. මේ සාමපාගමන ගැන අපි කතා කරනකොට පොඩ්ඩක් අපි යාපනයේ සහ උතුරු නැගෙනහිර සහ ලංකාවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මුලින්ම විවරණයක් කරනවා නම් හොඳයි කියලා මට හිතුණා. මුලදී පෘතුගීසින් ලංකාවට එන්න පෙර මේ ඔය යාපනයේ ප්‍රදේශයේ ඉඳලා තියෙන්නේ වාර්තාවලට අනුව පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි වාර්තාවලට අනුව සිංහල ජනතාව තමයි ඔය ප්‍රදේශයේ වාසය කරලා තියෙන්නේ. පසු කාලිනව තමයි ඔය අන්‍ය ජන කොටස් බටහිර ආක්‍රමණයන්ගේ හේතු පාදක කොට ඒගොල්ලන්ගේ ඇතැම් සේවා වලට ඒ කියන්නේ ඔය උතුරු නැගෙනහිර පැත්තේ නම් තුන්කොළ වවණ්ඩ සහ ඒගොල්ලන්ගේ මෙහෙකාර සේවා වලට ගෙන ආපු පිරිසක් පසු කාලිනව ඔය ඉංග්‍රීසි ආණ්ඩු කාලේ පදිංචි කිරීමක් තමයි සිද්ධ වුනේ. එතකොට ඔය සම්පූර්ණ හිටපු සිංහල ජනතාව ඔය ප්‍රදේශ වෙනින් ඔය මූලිකව ඒ ඉතිහාස කාරණා විමසීම් කරනකොට ඉවත්
වෙලා තියෙනවා ක්‍රමානුකූලව බටහිර බලපෑම් නිසා. ඒකේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් 1983 වෙනකොට 40000ක් පමණ යාපනයේ සිංහල ජනතාව ඉඳලා තියෙනවා. මම හිතන්නේ බේකරිත් තියලා තියෙනවා. මට මතක විදිහට 600 ගාණක් සිංහල බේකරි තමයි වැඩිපුරම තිබිලා තියෙන්නේ. එතකොට ඒ වෙනකොට දැන් 83න් පස්සේ මේ පිරිස සිංහල ජනතාව යුද්ධයේ හේතුවෙන් සිංහල ජනතාව විතර නෙමෙයි මුස්ලිම් ජනතාවත් ඒ ප්‍රදේශවලින් ඉවත් වුණා. මොකද මේ ත්‍රස්තවාදී බලපෑම නිසා. ඉතින් ඊට පස්සේ දැන් මේ යුද්ධය අවසන් වෙනකොට උනාට පස්සේ නැවත මුස්ලිම් ජනයා සහ තමිල් ජනයා පදිංචි කිරීමක් කෙරෙව්වත් යාපන ඔය කිලිනොච්චි ප්‍රදේශවල සිංහල ජනතාවට ඒ ඉඩම් ලැබීමක් හෝ පදිංචි කිරීමක් මේ වෙනකන් සිද්ධ වෙලා නැහැ. මේ සංඛ්‍යා ලේඛන අපිට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. මේවා පැරණි සංඛ්‍යා ලේඛන වල තියෙනවා, කච්චේරි වල තියෙනවා. එතකොට ඒ වෙනකොට යුද්ධයට පෙර 1937 සිංහල මහාවිද්‍යාලය ඉස්සෙල්ලාම ආරම්භ කරනවා. ඊට පස්සේ 1979 වෙනකොට ඒකේ ළමයි 1000කට අධික ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. එතකොට දැන් කෝයේ අය සිංහල ළමයි. එතකොට ඒත් එක්කම ඒ කාලේ වගේ වෙනකොට 84 82 84 වල පවුල් ජනගහනේ 40000. දල වශයෙන් සමහර ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒතර කිලිනොච්චිය ගත්තොත් පාසල් 3ක් තිබිලා තියෙනවා. දැන් මේ වෙනකොට එකක්වත් නැහැ. නමුත් හැම වෙලාවම අපිට පේන්නේ අපිට දකින්න ලැබෙන්නේ මේ ඒ උතුරේ දෙමළ ජනතාවට ඉඩම් දෙන්න කියන එක විතරයි. ඒගොල්ලන් බිඩම් ආමුදාව බලයෙන් අත්පත් කරගෙන ඉන්නවා ඉඩම් දෙන්න කියන කාරණාව විතරයි. එතකොට එහෙනම් හරි සංහිඳාවක් තියෙනවා නම් හරි විදිහට මොකද අපේ රටේ ගත්තොත් රටේ නීතියට අනුව ඕනෑම තැනක ඇවිල්ලා ඕනෑම කෙනෙකුට මේ රටේ දෙමළ මුස්ලිම් සිංහල නැතුව ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක ගයක් කරන් පදිංචි වෙන්න පුළුවන්. ඒවට අද ජීවමාන සාධක තියෙනවා. බහුතරයක් දෙමළ සහ මුස්ලිම් කියන ජනතාව ඉන්නේ ඒගොල්ලන් විසින් සිංහලයයි කියන ප්‍රදේශවල. එතකොට අනිත් කාරණේ තමයි සිංහල පළාත් මුස්ලිම් පළාත් දෙමළ පළාත් කියලා තියෙන්න බෑ. මම එතන දකින්නේ සංහිඳියාවක් නෙමෙයි එතන තමයි ජාතිවාදයක් දකින්නේ. මොකද එහෙමනම් 52ක් දෙමළ ජනතාව යුද්ධයේ ඔය ත්‍රස්තවාදී කාලේ යුද්ධයක් කියන්නේ බෑ ත්‍රස්තවාදී කාලේ හිටියේ දකුණු ප්‍රදේශයේ සිංහල ජනතාවත් එක්ක. එහෙනම් එතකොට මේ පැත්ත එතකොට මොකද්ද කියන්නේ? එතන මේ පැත්තේ හිටපු බහුතරයක් දෙමළ ජනතාව හිටපු මේ පැත්තේට කොහොමද සිංහල කියන්නේ? එතකොට අඩු ප්‍රමාණයක් හිටපු දෙමළ කියන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ වගේ කාරණා සැලකිල්ලට ගන්න ඕනේ. එතකොට අපි කියන්නේ මේ දැන් සීමා නිර්ණ කටයුතු කියන්නේ අපි දන්න ප්‍රාදේශීය සභා සීමා නිර්ණ කටයුතු වලදී අපි දන්නවා පහුගිය ආණ්ඩු කාලවලදී පවා සිංහල ගම්මාන ඒ දෙමළයයි කියා ගන්න ප්‍රදේශයෙන් අයින් කරලා සීමා නිර්ණ කරා. ඒ වගේ ඒ කියන්නේ හුදකලා කිරීමක් කරගෙන යනවා. ඒක අපිට පේනවා. එතකොට මේක හැබැයි මේක වැදගත්ම කාරණය මෙතන කියන්න ඕනේ. මෙතන සාමාන්‍ය තමිල් ජනතාව නෙමෙයි මේකේ ඉන්නේ මේ කුප්‍රකට දේශපාලඥයෝ සහ ඊට පිටිපස්ස ක්‍රියාත්මක වෙන අදිසි හස්ත විසින් කරගෙන යන දේවල්. එතකොට මේවට පවතින සහ පැවතුණු රජයනුත් යම් යම් විදිහට බිලිබා ගැනීමට ලක් වෙලා තියෙන බව පේනවා. නමුත් අපි කිව්වා වගේ මේ කියන්නේ අපි රජයට ඕ ආණ්ඩුවට විරුද්ධව යාමක් නෙමෙයි විතර කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ කරුණු පැහැදිලි කරලා දීලා නියම සංහිඳියාව කියන එක කොහොමද ගොඩනගන්න ඕනේ කියන කාරණේ. නියම සංහිඳියාව ගොඩනගන්න නම් මේවා සීමා කරන්න බෑ සිංහල ප්‍රදේශ දෙමළ ප්‍රදේශ. ඒතකොට දැන් අපි ගත්තොත් දැන් තේසවලාමේ නීතියම ගත්තොත් එතනම ජාතිවාදයක් එනවා. එතන කිසිම කෙනෙකුට මේ ඉඩමක් ගන්න බෑ. මම හිතන්නේ ඒ වගේ දේවල් අහෝසි වෙන්න ඕනේ. එක රටක් එක නීතියක් යන මේ තේමාව යටතේ යනවනේ ඒ වගේ දේවල් අහෝසි වෙන්න ඕනේ. නියම සංහිඳියාව පිළිටවනවා නම් මේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව ඒ සෑම කෙනෙකුටම මේ රටේ ඒ ඉඩම් ඕන තැනක ජීවත් වෙන්න ඒ අදහස නිදහස තියෙනවා නම් එතකොට ඒ සියලු පහසුකම් පුරවැසියෙක් වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ඒ විශ්ව ප්‍රකාශනයට අනුව සහ අපේ ව්‍යවස්ථාවට අනුකූලව ඒ හැම පහසු සලසා තියෙන නිත්‍යානුකූල මට මතකයි 14 ගන්තිය ඒ නිත්‍යානුකූල පහසුකම් හැම කෙනෙක්ම භුක්ති විඳිනවා නම් මම හිතන්නේ උතුරු ප්‍රදේශවල නැගෙනහිර ප්‍රදේශවල කියලා වෙනස් වෙන්න බෑ. එහෙමනම් හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා, අයිතියක් තියෙනවා. එතකොට අපි ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවේ මේ කාරණාව සලකලා බලලා
එතකොට මේ නැවත වතාවක් මේ සිංහල ඒ හිටපු මිනිස්සුන්ට ඒ ඉඩම් නැවත ලබා දීලා පදිංචි කිරීමක් කරලා එතකොට ඒ සිංහල ජනතාවට මේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි බැඳී හිටින එක්සත් ජාතීන්ගේ සම්මුතින් අනුව බැඳී සිටිනවා ඒ අපේ ජනතාවගේ අයිතීන් සහ අයිතිවාසිකම් සංස්කෘතිය අපේ ඒ ආගම් ඇදහිම් සියල්ල ආරක්ෂා කරන්න. එහෙම නැහැ ඒවා ආරක්ෂා කරන්න ඕනේ. එතකොට ඒ තමන්ගේ අයිතිය සහ අයිතිවාසිකම් තමන්ගේ තිබ්බ ඉඩම් අයිතිය එතකොට ඒ ඉඩම් වල තමන්ට ජීවත් වෙලා පදිංචි වෙලා තමන්ට රිසිසේ තමන්ගේ රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ ආර්ථික ක්‍රමයක් ගොඩනගාගෙන නිදහසේ ජීවත් වෙන. ඊට පහසුකම් සලන. එතකොට ළමයිට පහසුකම් සලන පාසල් ටික නවත ඇරෙන්න ඕනේ. මේවා හිර කරගෙන ඉන්නවා කියන්නේ මෙතනදී සංහිඳියාට බාධාවක් කියන එක අපි දකින්නේ. එතකොට මේ සාම පාගමනේ අපේ අරමුණ මේ ගැන රටටත් අපේ ආණ්ඩුවටත් මේකේ කරුණු පහදලා දීලා හැමෝගෙම ඇස්සරවලා මේ සිද්ධ වෙන අසාධාරණයට සාධාරණයක් සිද්ධ කරලා මේ සංහිඳියාව නිසිරස ගොඩනැගීමේ අරමුණු කරගෙන තමයි අපි මේ සාමකායමී සාමපාගමන සංවිධානය කරන්නේ. ස්තුතියි. අයබෝවන් මම චේන කබේසිංහ හිරු ජනබල පෙරමුණ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් මෙතනට සම්බන්ධ වෙනවා. මේ මොහොත වෙනකොට අපි බලන්න ඕනේ ඇයි මේ මොහොතේ මේ ආකාරයේ පාගමනක් එහෙම නැත්නම් මේ ආකාරයේ දෙයක් මේ රට වෙනුවෙන් තේරුවයි කියන කාරණාව සම්බන්ධයෙන් කියද්දී අපි දන්නවා මේ මොහොතේ රටම කතා වෙන මාතෘකා කීපයක් තියෙනවා. ඒ මාතෘකා ඇතුලේ අපිට පේන්න තියෙන කාරණාව තමයි යම් වචන යම් පිරිස් විසින් ඊටමත්ම සූක්ෂම ආකාරයට අවභාවිතා කරමින් ඉන්න තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. මේ මොහොතේ වැඩිපුරම ඇහෙන වචනයක් තමයි ලංකාව තුළ ජාතිවාදය කියන වචනය. යම්කිසි කාරණාවකට යම්කිසි පිරිසක් විසින් ඊටාම සූක්ෂම ආකාරයට මේ ජාතිවාදය කියන වචනය ජනගත කරමින් තියෙනවා. අපි අහනවා මේ මොහොතේ මේ රටේ කොහෙද ජාතිවාදයක් තියෙන්නේ? මින් පෙර මේ රටේ කොහෙද ජාතිවාදයක් තිබ්බේ කියන කාරණාව. ජාතිවාදය කියන එකට අර්ථකථනයක් දෙනවා නම් යම්කිසි ජාතියක් විසින් අනිකුත් ජාතීන් තලාපෙලා පීඩාවට පත් කරමින් ඔවුන්ට අඩන්තේට්ටම් කරමින් ඔවුන්ව පාගා ගනිමින් එක ජාතියක් පමණක් නැගී සිටිය යුතුයි කියන කාරණාවක් මේ රටේ සිද්ධ වෙනවා නම් අපි අහන එක කොහෙද සිද්ධ වෙන්නේ? මේ රටේ අති බහුතරයක් සිංහල බෞද්ධයන් වාසය කරනවා. මේක පුරාවෘත්තයක් විදිහට ගත්තාම මේකේ මුතුන් මිත්තන් සිංහල බෞද්ධයන්. ඒතර වසර 2500ක ඉතිහාසයක් ඇතුලේ පෝෂණය වෙච්ච මිනිස්සු අපි. ඒතර මේ සංහිඳියාව මේ රට තුළ ඇති වෙලා තියෙන්නම මේ සිංහල බෞද්ධ උරුමය මතින් පෝෂණය වෙච්ච බහුතරයක් වාසය කරන නිසා තමයි. එහෙම නොවුනා නම් අද මේ මොහොතේ අපි ඔබ අරගෙන බලන්න මේ අනිකුත් උදාහරණ අරන් බලන්න වෙන රටවලට ගිහලා වෙනත් ආගම් අදහන්න බෑ. පන්සල් හදන්න බෑ. පිළිමයක් තියාගන්න බෑ. තමුන් විශ්වාස කරන ශාස්ත්‍රූවරයෙක් වෙනුවෙන් පෙනී සිටින්න බෑ. අත කපනවා, කකුල කපනවා, බෙල්ල කපනවා, එල්ලලා මරනවා. භික්ෂුන් වහන්සේට පහර දෙනවා. ඒතකොට මේ රටේ මොන පූජකයාටද පහර දීමක් සිද්ධ වෙලා තියෙන්නේ? මේ රටේ මොන කෝවිලද කඩලා තියෙන්නේ? මේ රටේ මොන පල්ලියටද අත තියලා තියෙන්නේ? නෑ. අපේ රටේ මිනිස්සු නත්තල් දවසට බෞද්ධයත් නත්තල් ගහ හදාගෙන නත්තල් සමන රටක් මේක. එතනින් එහාට පූජ්‍ය පක්ෂයේ බස් රථයකට නැග්ගාම ඒක මේ භික්ෂුන් වහන්සේ නමක් කියලා නෑ. අන්‍යාගමික පූජකවරයෙක් නැග්ගාම නැගිටලා ෂීට් එකක් දෙන රටක් අපි. හැම බස් රථයකටම ගහලා තියෙන්නේ පූජ්‍ය පක්ෂයේ සඳහා ආසනයක් වෙන් කරපු රටක් අපි. වෙන ලෝකේ රටවල් කොහෙද එහෙම තියෙන්නේ? ඒතර එහෙම සංහිඳියාවක් තියෙද්දි එහෙම තත්වයක් තිබෙද්දි මේ මොහොතේ කවුරු හරි කියනවනේ මේ රටේ ජාතිවාදයක් තියෙනවා කියලා අපි කියන එහෙම ජාතිවාදයක් නෑ. ඒක කාගේ හෝ උමනාවට සිද්ධ වෙන කාරණාවක්. අනිත් බරපතල කාරණාව තමයි මේ අර්බුදය ඇතුලේ මේ මොහොතේ කුමන හෝ හේතුවකට සිංහල බෞද්ධ මතවාදයට යම්කිසි පහර දීමක් මේ මොහොතේ මේ රට තුළ සිද්ධ වෙනවා. මේ පහර දීම හරහා අති දැවැන්ත හානියක් සිද්ධ වෙනවා මේ පිරිසිදු දහමට. ඒතර මේ පිරිසිදු දහමට මේ සිද්ධ වෙන හානිය වළක්වා ගැනීම සඳහා අපි මේ පාගමන පාවිච්චි කරන්න ඕනේ. මේක ඇතුලේ අපි ආරාධනා කරනවා සිල්වත් භික්ෂුන් වහන්සේට ඇතුළුව පින්වත් ගිහියන්ට එන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ පණිවිඩය අපි ලෝකෙට දෙමු. මොකද මේ මොහොතේ මේ රටේ අර්බුදයක් තියෙනවා. පූජ්‍ය පක්ෂයේ විසින් පූජ්‍ය පක්ෂය අපි බේර ගන්න ඕන තැනක මේ රට තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මේ මොහොතේ දහම විකෘති වෙන තැනක මේ රට තියෙනවා. ඒ ආකාරයෙන් වෙනත් දේශනාවන් කරමින් යනවා. හැබැයි මේ දහම ඇතුලෙන් තමයි මේ දහමට මේ තර්ජනය එල්ල වෙලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි ගිහියන් විසින් පූජ්‍ය පක්ෂය අපහසුතාවයට පත් කරන අවස්ථා අපි දකිනවා. ගිහියන් විසින් පූජ්‍ය පක්ෂය පාවිච්චි කරලා එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ පාවිච්චි කරලා TikTok කරන ගිහියෝ අපි දකිනවා. ඒක ඇතුලේ තමුන්ගේ channels වල views වැඩි කරගන්න අවශ්‍ය කරන ආකාරයේ සිදුවන ක්‍රියාදාමයන් අපි දකිනවා. දේශපාලන පක්ෂවල නායකත්වයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේගේ ක්‍රියාකලාපයේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියා අපි දකිනවා. ඒතර මේ සියල්ල
අපි මේ සියල්ලට විරුද්ධව අපි නැගී සිටින්න ඕනේ. يعني ගිහියන් විසින් භික්ෂුන් වහන්සේව පාවිච්චි කිරීම අපි නවත්තන්න ඕනේ. භික්ෂුන් විසින් භික්ෂුන් වහන්සේව පාවිච්චි කිරීම අපි නවත්තන්න ඕනේ. පූජකයන් විසින් පූජකයන් පාවිච්චි කිරීම අපි නවත්තන්න ඕනේ. එහෙම වුන් නැත්නම් මේ මොහොතේ මේ මාධ්‍ය තුල දකින මේ මාධ්‍ය සංදර්ශනය තුල දකින මේ කියන භික්ෂුන් වහන්සේ හෝ වේවා ගිහියන් හෝ වේවා මේ මොවුන් ගිහියන් හෝ භික්ෂුන් නොවේ. අති බහුතරයක්. පැහැදිලිව අපිට ඒ කාරණාව කියන්න සිද්ධ වෙනවා. මොකද එහෙම වුන් නැත්නම් මේ ලෝකෙට යන පණිවිඩය තමයි මේ රට තුල මේ බෞද්ධයා එහෙම නැත්නම් මේ පුරවැසියන්ගේ මේ ක්‍රියාකලාපය දැඩි ලෙස පිළිකුලට ලක් වෙන ආකාරයට ක්‍රියාකලාප සිද්ධ වෙමින් පවතිනවා. අපි කියන්නේ මෙන්න මේ සම්බන්ධයෙන් ඉස්සරහට අවිල්ලා කතා කරන්න ඕනේ මේවා නවතින්න ඕනේ. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මේ දහම රකින්න මේ දහමට ආරක්ෂාව සලසන අති බහුතරයක් මහා යතිවරයන්න් වහන්සේලා පිරිසක් මේ භූමියේ වැඩ සිටිනවා. ඔවුන් ඔබ මාධ්‍ය දකින්නේ මේ රටේ පන්සල් වල දානේ වේල සරි කරගන්න බැරි පන්සල් කීයක් තියෙනවද කියලා කවුරුත් සංගණනය කරන්නේ නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් උපන්දින ප්‍රසාදයක් සැමරුවොත් ඒක පෙන්නනවා මහ ලොකුවට. මොකද බුදුන් වහන්සේගේ දේශනාවම ඉපදීම දුකක් නම් උපන්දිනේ සැමරීමට එතන කාරණාවක් නැහැ. ඒකට අපි මේවා බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ අතරතුර මේ සියල්ල රකිමින් පන්සල් වල වැඩ සිටින අතිමහත් බහුතර භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රටේ ඉන්නවා. උතුර ගත්තත් එහෙමයි දකුණ ගත්තත් එහෙමයි. ඒක නිසා අපි පැහැදිලිව කියනවා අපි මේ පාගමන සංවිධානය කරන්නේ උතුරේ සිට දකුණට ගිහියන් පූජ්‍ය පක්ෂ සියල්ල එකතු කරගෙන. මේ ගරා වැටෙනවා නම් මේ කවුරුන් මේක ගරා වටන්න හදනවා නම් කවුරුන්වෝ දේශපාලනය සඳහා මේක තුරුම්පුවක් විදිහට පාවිච්චි කරන්න හදනවා අපි ඒක නවත්තන්න ඕනේ. මින් ඉදිරියට බලය මාරු කිරීමේ සාධක විදියට මේ කියන ප්‍රශ්න ඉස්සරහට ගෙනල්ලා පිරිසකට කියන්න පුළුවන් ජාතිවාදී කියලා පිරිසකට කියන්න පුළුවන් ආගම්වාදී කියලා. ආගම්වාදය ඇතුලේ ආගම්වාදය කියන මිනිස්සු බලන්නෙත් ඒක හරහා බලය ගන්න නම් ජාතිවාදය කියන මිනිස්සු ජාතිවාදය ඇතුලේ බලන්නෙත් තමුන්ගේ බලය ආරක්ෂා කරගන්න නම් අපි කියනවා නෑ මේ දෙකටම එහා ගිය. සැබෑ බොදු බලයක් මේ රටේ ගොඩ නැගෙන්න ඕනේ. අන්නේ බොදු බලයට නායකත්වය දීම සඳහා අවශ්‍ය කරන පිරිස් සූදානම් කර ගැනීම, ඒ සඳහා මිනිස්සු අවදි කිරීම, ඒ සඳහා මිනිසුන් පෙළ ගැසීම සඳහා අපි මේ පාගමන පාවිච්චි කරමු. අපේ රටේ ඉන්න අති මහත් බහුතරයක් ජනතාවට අපි ආරාධනා කරනවා මේ උතුරෙන් පටන් ගන්න මේ පාගමනත් එක්ක එකතු වෙන්න. අපේ රටේ ඉන්න අති මහත් යතිවරයන්න් වහන්සේලාට අපි කියන ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපට දෙන්න. ගිහියන්ට අපි කියනවා ඔබ අපිත් එක්ක එකතු වෙන්න පාට පක්ෂ පැත්තකින් තියමු. ඊළඟ මැතිවරණේ ආපු වෙලාවට ඔබේ කණ්ඩායමේ නායකයව ඔබ තෝරගන්න. හැබැයි එතනින් එහාට පාට පක්ෂ පැත්තකට තියලා මේ පූජ්‍ය පක්ෂය හෝ ඒවා ගිහියන් හෝ මේ පක්ෂ පාට වලට බෙදන්නේ නැතුව පොදු හෙළ බොදු බලයක් ගොඩනැගීම සඳහා මේ පාගමන අපි පාවිච්චි කරමු කියන ආරාධනාව මේ මොහොතේ කරන ඒ වගේම අවසන් වශයෙන් කියනවා නැවතත් අපි කියන මේ රටේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නැහැ. කාට හරි ජාතිවාදී හෝ ආගම්වාදයේ මේ රටේ ඇති කිරීමේ උමනාවක් ඇති. අන්නේ උමනාව පරාජය කිරීම සඳහා අපි මේ පාගමන එනවා කියන පණිවිඩය අපි මේ මොහොතේ එහෙම හිතන් ඉන්න ඇයට දෙනවා. බොහොම ස්තුතියි. මම තිලක් විජේසිංහ සිංහල වීර විධාන සංවිධානයේ ලේකම්. අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මාර්තු 19 වෙනිදා ඉඳලා 25 වෙනිදා දක්වා යාපනයේ සිට කොළඹ දක්වා පැවැත්වෙන ඒ පාගමන සහ රට පෙළපාලිය වෙනුවෙන් සිංහල වීර විධානයේ සහයෝගයත් සහභාගීත්වයක් ලබා දෙන්නට උතුර නැගෙනහිර බටහිර දකුණ කියන සියලුම ජනතාව මේ මොහොතේ ඕනෑම තැනක ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අපේ රට බෞද්ධ උරුමයන් ඒ වගේම සියලු ජාතීන් එකට අත්වැල් බැඳගෙන යන ගමනක් නිසා. ඉතින් මේ අවස්ථාවේදී අප ප්‍රකාශ කරන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා වාසී සියලුම දෙනා මේකට සහයෝගය දක්වලා මේ අපි සිදු කරන වැඩ කටයුත්තට හැම දිනම අත්වැල් බැඳගෙන අපිත් එක්ක මේ ගමන යන්නට සහයෝගය දක්වන්න කියලා. මොකද අපට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට නිවහල් නිදහස් දේශයක් හැටියට ඕනම කෙනෙකුට ඕනම තැනක ගමන් කිරීමේ හැකියාව ඇති කරන්න ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි අද අපි මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 19 වෙනිදා ඉඳලා 25 වෙනිදා දක්වා යාපනයේ සිට කොළඹ දක්වා පැවැත්වෙන මේ පාද චාරිකාව සහ රථපෙළපාලිය සමග හැම දිනාටම එකමුතු වෙලා මේක සාර්ථක කරගන්නට සහයෝගය දක්වන හැටියට බොහොම ස්තුතියි. මම නීතිඥ නුවන් බැල්ලන්තුඩාව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක. අපි අද දිනේදී මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වෙන්නේ මාර්තු මාස 19 වෙනිදා යාපනයේ
නගරයෙන් ආරම්භ කරලා කොළඹ දක්වා ගමන් කරන මේ සාම පාගමන සඳහා අපේ සහයෝගය සහ සුභාශිංසන එකතු කිරීම සඳහායි. මොකද මේ පාගමන සංවිධානය කරන අරමුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළොත් සහ ඒක අවධානය යොමු කළොත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට මේ අවස්ථාව වන විට මේ කාරණා සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබෙන්න ඕනි කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම පසුගිය දශක ගණනාවක් පුරාවට විශේෂයෙන් 1994 වර්ෂයේ නැත්නම් ඒ ආසන්නයේ දලා ගත්තොත් මේ දක්වා කාලය තුල පැවති රජයන් විසින් ජනතාවගේ ඔළුවට බස්සපු මේ සංඉන්දියාව ඊනියා සංඉන්දියාව කියන මාතෘකාවත් එක්ක මේ රටේ ඇත්ත සමාජ ප්‍රශ්න සහ ඇත්ත ප්‍රශ්න ගණනාවක් අමතක කරලා යටපත් කරලා ඒවා විකෘති කිරීමක් සිදු කරලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වෙන සිංහල ජනතාවගේ ප්‍රශ්නය. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි කියන දෙයක් තමයි අර ඕනෑම රටක නැත්නම් ජාත්‍යන්තරය තුල ගත්තත් බහුතරයයි සුළුතරයයි කියලා ගැටුමක් තියෙනවා. නමුත් අපේ ලංකාව ඇතුළත අපි එහෙම කවදාවත් ජාතික හෝ වාර්ගික ගැටුමක් දැක්කේ නැහැ. අනිකුත් කතිකයන් සඳහන් කරපු ආකාරයට මේ යම් යම් දේශපාලන උමනාවන් අරමුණු බුදුන්පත් කරවා ගැනීම සඳහා විදේශීය බලවේගයන් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයන් විසින් නැති කරන ලද ගැටුමක් තමයි මේ තුල නිර්මාණය කරලා තිබුණේ. දැන් ඒ විකෘති චිත්‍රය තුල විශේෂයෙන්ම අධිරාජ්‍යවාදීන් විසින් පහුගිය ඒ කියන්නේ ලංකාවට ආපු අධිරාජ්‍යවාදීන් විසින් මේ බෙදාවෙන් කිරීමේ පාලනය ශක්තිමත් කිරීම සඳහා ගෙනගෙනිච්ච වැඩපිළිවෙලේ දේශපාලන වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වාර්ගික අර්බුදය කියන එක මතුවුනේ සහ ඉන් පසුව ඔවුන්ගෙන් බලය ලබාගත් කණ්ඩායම් විසින් තමයි මේක දිගින් දිගටම පවත්වාගෙන ගියේ. දැන් මෙතෙන්දී සඳහන් කරන්න ඕන 2024 වර්ෂයේ ලංකාවේ ජනගහන සංඛ්‍යාලේඛන නිකුත් වෙලා තිබෙනවා. මේ වන විට ලංකාවේ ජනගහනය ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කයේ මේ බස්නාහිර පළාත තුල ලංකාවේ සමස්ත ජනගහනයෙන් 28%ක් ජීවත් වෙනවා. ඒ වගේම තමයි උතුරු පළාත තුල ජීවත් වෙන්නේ ලංකාවේ ආම ජනගණත්වයේ ජන පදිංචියේ තියෙන 5.3ක් තමයි උතුරු පළාතේ ජීවත් වෙන්නේ. එතකොට ඊටාම පැහැදිලිව පේනවා උතුරු පළාතේ පරිපාලන දිස්ත්‍රික්ක ගත්තොත් එහෙම යාපනයේ කිලිනොච්චිය වවුනියාව මන්නාරම කියන පරිපාලන දිස්ත්‍රික්ක ටිකත් එක බැලුවාම බස්නාහිර පළාතේ තියෙන ගම්පහ කළුතර සහ කොළඹ කියන දිස්ත්‍රික්කවල ප්‍රමාණයන් භූ ප්‍රමාණයන් ගත්තාමත් කොයිතරම් වෙනස්කමක් මේ ප්‍රදේශ තුනත් මේ පළාත් දෙක අතර පවතිනවද කියන එක සම්බන්ධයෙන්. ඒතකොට උතුරු පළාතේ 5.3ක් වෙනකොට මේ බස්නාහිර පළාත තුළ 28ක් රටේ ජනතාවගෙන් සම්පූර්ණ ජනතාව ජීවත් වෙනවා. ඊළඟට ජන ඝනත්වය ගත්තොත් එහෙම වර්ග කිලෝමීටරයක් ඇතුළත ජීවත් වෙන ජන ඝනත්වය ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කයේ ඒක 3549ක් එක වර්ග කිලෝමීටරයක් ඇතුළත ජීවත් වෙන සංඛ්‍යාව. නමුත් මන්නාරම ඊළඟට කිලිනොච්චිය සහ මේ යාපනයේ කියන දිස්ත්‍රික්කවල මුලතිව් කියන දිස්ත්‍රික්ක ගත්තොත් මේ දිස්ත්‍රික්කවල තියෙන ජනගණත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 50ක් 110ක් අතර තියෙනවා. ඒතකොට ඉතාල පැහැදිලිව ගත්තාම මේ රටේ ජන විෂමතාවය ගත්තොත් එහෙම ජනතාවගේ ව්‍යාප්තිය ගත්තොත් එහෙම ඉතාම බරපතල විෂමතාවයක් ඇතුව තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ විකෘතිය තවදුරටත් පිළිඹින අවස්ථාවක් තමයි පාර්ලිමේන්තු නියෝජනය ගත්තාම පාර්ලිමේන්තුවට മന്ത്രിවරු පත්වීමේදී ඉතා විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ජනසංඛ්‍යාවට සමානුපාතික නොවන දැන් අපි කියනවා මේ අපේ රටේ තියෙන සමානුපාතික මැතිවරණ නියෝජන ක්‍රමයක් කියලා. ඒ සමානුපාතික නියෝජන ක්‍රමය විකෘති කරන අවස්ථාව තමයි උතුරු පළාතේ විශේෂයෙන්ම යාපනයේ සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලින් වන්නිය යාපනයේ සහ වන්නිය ඒ දිස්ත්‍රික්ක තුනක පරිපාලන දිස්ත්‍රික්ක තුනක තුල හැදෙන මැතිවරණ කොට්ටාසය ගත්තාම ඒ දෙකෙන් පාර්ලිමේන්තුවට එන ජනසංඛ්‍යාව മന്ത്രിවරුන්ගේ සංඛ්‍යාව ඒ ප්‍රදේශයේ ජන සංඛ්‍යාවට සමානුපාතික වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අදි නියෝජනයක් සිද්ධ වෙන බව තමයි මේ පහුගිය මැතිවරණ සියල්ලදීම අපිට දැක ගන්න ලැබුණු කාරණේ. ඒතර මෙතෙන්දී පෙන්වා දෙන්න තියෙන කාරණේ තමයි මේ රටේ දැන් මේ වන විට අර අපේ රටේ අපේ ජනාධිපතිවරයා උතුරට ගිහිල්ලා කියනවා අර තිස්ස විහාරයට එන්න එපා නැත්නම් අනුරාධපුරෙන් එහාට එන්න එපා. ඒ වගේ කාරණා කියලා ඉවර වෙලා වාර්ගික අර්බුදයක් නිර්මාණය කරන්නේ මේ රටේ ඇත්තටම මේ රටේ පාලකයෝ විසින්. විශේෂයෙන්ම වාර්ගිකත්වයේ එපා නැත්නම් ජාතිවාදයට අපි ඉඩ තවන්නේ නැහැ කියලා කියන ජනාධිපතිවරයා තමයි දිගින් දිගටම මේ රටේ වාර්ගික අර්බුදයක් නිර්මාණය කරන්නේ. මිනිස්සු අතර නැති බෙදීමක් මිනිස්සු තුල නිර්මාණය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්
ආරක්ෂා කරලා තියෙනවා නම් රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනකට යන්න නිදහස් තියනවායි කියලා. ඒතර ඒකට යම් සීමාවන් පනවන්න ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. ඒකට ඔහුට අවශ්‍ය ආකාරයේ අර්ථ නිරූපණයන් ඇතුල් කරන්න බෑ. ජනතාව වෙන විවිධ හේතු මත ඒ වගේ තැන්වලට යන්න පුළුවන්. ඒක තමයි රටක් හැටියට විය යුත්තේ. මේ කොටස අපේ. ඒ කියන්නේ වාර්ගික පදනමකින් තමන්ගේ පළාත් වෙන් කර ගැනීම නෙමෙයි වෙන්න ඕනේ. ඒ වාර්ගික පදනමකින් පළාත් වෙන් කර ගැනීම තමයි ප්‍රභාකරන්ට අවශ්‍ය වෙලා තිබුණේ. ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ දෙමළ කතා කරන ජනතාවගේ නිජ භූමිය බවට උතුරු සහ නැගෙනහිරපත් කරන්න. ඒතකොට ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රකාශය හරහා උත්සාහ කරන්නේ ප්‍රභාකරන් විසින් ත්‍රස්තවාදයෙන් ඇති කරපු දේ Tamanට ඡන්ද බලයෙන් හම්බ වෙච්ච අවස්ථාව පාවිච්චි කරලා නැවත ලබා දෙන නිසා ඩයස්පෝරාව පිනවීම වෙනුවෙන්වත් දෙමළ ජනතාව දෙමළ වාර්ගික වාර්ගික කණ්ඩායම් පිනවීම සඳහාවත් Tamanට ලැබුණු ජනවරණ පාවිච්චි නොකළ යුතුයි කියන එක අපි ජනාධිපතිවරයාට කියනවා. දැන් මෙතන තියෙන ගැටලුව මොකද්ද? මේ රටේ මේ සංවර්ධනය වෙන ලංකාවේ භූමියෙන් විශාල ප්‍රමාණයක් දකුණේ මේ බස්නාහිර පළාත්වල කේන්ද්‍රගත වෙලා නාගරික ගැටලු ඇතිලා තියෙනවා, පාසල් සම්බන්ධ ගැටලු ඇතිලා තියෙනවා, මේ සියලු කාර්මිකකරණ සම්බන්ධ ගැටලු ඇතිලා තියෙනවා, භූමියේ වටිනාකම ඉහළ ගිහිලා තියෙනවා. මේ සියල්ල පැත්තක තිබෙති අර එක්තරා කොටසක් Tamanගේ භූමිය උතුරේ කොටසක් වෙන් කරගෙනලා මේක අපේ නිජ භූමිය කියලා ඉවරලා සානිත් මිනිසුන්ට පදිංචි වෙන අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒතර මේක වැළැක්වීම කළ යුතුමයි. අපි දේශප්‍රේමී ජාතික පෙරමුණ හැටියට හැමදාම කියපු දේ තමයි මේ රටේ සමස්ත ජනගහනයෙන් නියෝජනය වෙන ආකාරයට. ඒ කියන්නේ රටේ සමස්ත ජනගහනය තුල සිංහල ජනතාව 70%ක් ඉන්නවා නම් මේ රටේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් තුලම අවම වශයෙන් රටේ සමස්ත ජනගහනයට සමානුපාතික සිංහල ජනගහනයක් පදිංචි කළ යුතුයි. ඒ සඳහා ඒතකොට යාපනයේ දිස්ත්‍රික්කයේ මේ කිලිනොච්චිය, මන්නාරම, වවුනියා මේ සෑම දිස්ත්‍රික්කයකම සිංහල ජනතාව පදිංචි කරන්න ඕනේ. ඒ පදිංචි කිරීමේ ප්‍රමාණය රටේ තියෙන ජන අනුපාතයට සමානුපාතික වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. ඒතකොට ඒක කරන්න මේ ආණ්ඩු කිසිවක් උත්සාහ කරන්නේ නැහැ. අඩුම ගානේ ඒ කියන ත්‍රෙෂෝල්ඩ් එකට ඒ කියන නිර්ණයකට යන්න තියා අවම වශයෙන් මේ ප්‍රදේශවල මේ යුද්ධය ආරම්භ කිරීමට පෙර පදිංචි වෙලා හිටපු ජනතාව නැවත පදිංචි කිරීමේ උත්සාහයක්වත් මේ ආණ්ඩුව විසින් අරගන්නේ නැහැ. ඉතින් අපි ඊටාම අවධාරණයෙන් කියන දේ තමයි අපි මේ ඉන්න සිවිල් සංවිධාන අනිකුත් ජාතික සංවිධාන විශාල දැවැන්ත ප්‍රයත්නයක් දරනවා මේ පාසල් පවත්වාගෙන යන්න, පන්සල් පවත්වාගෙන යන්න, ඊළඟට ඒ ජනතාවට අවශ්‍ය අනිකුත් සුබසාධක පහසුකම් ලබා දෙන්න. හැබැයි මේ සියලු ප්‍රයත්නයන් සාර්ථක වෙන්නේ ඒක සඳහා රාජ්‍ය බලය යොදාගත්තොත් පමණයි. ඒ නිසා අපි කියන කාරණේ තමයි අර බොරු ව්‍යාජ සංහිඳියාවන් පිළිබඳ කතා කරන්නේ නැතුව ඇත්තටම ඒ ප්‍රදේශවලට සංවර්ධනය දෙන්න, ඒ ප්‍රදේශවල වල පාරවල් හදන්න, ඒ ප්‍රදේශවල කර්මාන්ත දියුණු කරන්න, ඒ ප්‍රදේශවල තියෙන මිනිස්සුන්ට ආගමික තමන්ගේ වත් පිළිවෙත් කරගන්න අවශ්‍ය කරන පන්සල් ටික හදලා දෙන්න, ඊළඟට රෝහල් ඇති කරන්න. එතකොට අමුතුවෙන් නැවත ගිහිල්ලා ආණ්ඩුව පදිංචි කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආණ්ඩුව තමන්ගේ නිවාස ඉදිකිරීම ඉදිකරන්න නැත්නම් පදිංචි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු ඒ තැන් වලට යයි. ඒ ගිහිලා පදිංචි වෙයි. මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගත කරන්න අයිතිවාසිකම් ටික හම්බ වෙනවා නම්, තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබන්න අයිතිවාසිකම තියෙනවා නම්, තමන් අදහන ආගම ගිහිලා වත් පිළිවෙත් කරන්න අවස්ථාව තියෙනවා නම්, මරුණාම වලදාන කනත්තක් තියෙනවා නම්, ඊළඟට කරන රැකියාවක් කර්මාන්තයක් තියෙනවා නම් මිනිස්සු ස්වභාවිකවම ගිහිලා පදිංචි වෙනවා. යාපනයේ ඉන්න මිනිහා කරේ නැත්නම් අනිත් දුෂ්කර පළාත්වල ඉන්න මිනිස්සු කොළඹට එන්නේ ඒ ආර්ථික අවස්ථාවන් ටික හොයාගෙන. ඒ නිසා රජය කළ යුතු වන්නේ ඒ ප්‍රදේශවල තියෙන ආර්ථික අවශ්‍යතාවයන් සහ සමාජීය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම. හැබැයි ඒ කරනවත් එක්කම රජය විසින් කළ යුතු තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ ප්‍රදේශවල ඉන්න පරිපාලන නිලධාරීන් අන්තවාදීන්ගේ අතකොළුවක් බවට පත්වෙච්ච, එහෙම නැත්නම් මඩුපල්ලියේ අතකොළුවක් බවට පත්වෙච්ච අන්තවාදී පරිපාලනය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ ප්‍රදේශවලටත් සිංහල පරිපාලන නිලධාරීන් පත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ ප්‍රදේශවලට සිංහල ගුරුවරුන් යවීම අවශ්‍ය වෙනවා. ඒ වගේ පරිපාලන ව්‍යුහය නිවැරදි කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඊටාම වැදගත් කාරණයක් තමයි මේ ප්‍රදේශවලින් යන අනිකුත් රටේ අනිත් හැමෝටම තියෙනවනේ යාමීම් නිදහස තියෙනවනම් මේ ජනතාවටත් අයිතිය තියෙනවනේ උතුරේ ඕනම තැනක ගිහිල්ලා ජීවත් වෙන්න. ඒකට බාධාවක් වෙන වාර්ගික නීති, තේසවලාමි නීතිය වගේ වාර්ගික නීති සපුරා හවුසි කරන්න ඕනේ. නිසා පුද්ගලයන්ට මේ රටේ ජනතාවට Taman කැමති තැනක ජීවත් වෙන්න අයිතිවාසිකම දුන්නොත්, ඔවුන්ට අවශ්‍ය සංවර්ධන කටයුතු කළොත්, ඒ අවශ්‍ය පහසුකම් ටික ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කළොත් මේ නිර්මාණය වෙන පරිසරය ඇතුලේ මිනිස්සු හැමතැනම සංක්‍රමණය වේවි. රට ඇතුලේ හැම ප්‍රදේශයකම ජීවත් වේවි. මිනිස්සු මිශ්‍ර වේවි. දෙමළ ජනතාව සිංහල මිනිසුත් එක්ක මිශ්‍ර වේවි, මුස්ලිම් ජනතාව සිංහල මිනිසුත් එක්ක මිශ්‍ර වේවි. ඒ සඳහා තියෙන නෛතික බාධාවන් අර කියපු තේසවලාමි නීතිය, මුස්ලිම් නීතිය වගේ දේවල් ඉවත් කරලා ඉවර වෙලා මේ රටේ පොදු නීතියක් ගෙනාවොත් එහෙම මිනිස්සු මිශ්‍ර වෙලා මේ කියන ශ්‍රී ලාංකික ජාතිය කියන කී අම්මාකාරයෙන් ගොඩනගෙවි. දැන් මෙතන සිද්ධ වෙන්නේ
මේ ශ්‍රී ලාංකික ජාතිය කියලා ප්‍රෝඩාවක් ඇති කරලා ඉවරලා සිංහල මිනිස්සු විතරක් ශ්‍රී ලාංකික කරලා ඉවරලා දෙමළ මිනිස්සු වෙනම වාර්ගිකව වෙන් කරලා තියෙනවා මුස්ලිම් මිනිස්සු වෙනම වාර්ගිකව වෙන් කරලා තියෙනවා මේ සම්මිශ්‍රණය තුල අර ගොඩනැගිය යුතු ජාතිකත්වයේ කියන ගොඩනැගීම වළක්වලා තියෙනවා ඒ නිසා මේ සාම පාගමනේ මේ තියෙන අරමුණු අපි අවධාරණය කරලා කියන දේ තමයි අපේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තියෙන අපේ බෞද්ධ උරුමය අපිට ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ප්‍රදේශවලට සිංහල ජනතාවට ගිහිලා පදිංචි වෙන්න අයිතිවාසිකම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමේ පදිංචි වීමෙන් ඔබට ගිහිල්ලා ගෞරවණීය පුරවැසියන් ලෙස ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ට පාසල්, ඊළඟට වතුර පහසුකම්, ඊළඟට ගොවිතැන කෘෂිකර්මාන්තය කරගන්න අවශ්‍ය පහසුකම්, ඊළඟට ඒ අයට අවශ්‍ය වෙන කර්මාන්ත කරගන්න තියෙන අවශ්‍ය ණය පහසුකම් මූල්‍ය පහසුකම් වෙළඳපොළ නිර්මාණය වෙන්න ඕනේ. ඊළඟට මරුණට පස්සේ වලදාන කනත්තක් තියෙන්න ඕනේ. මේ ටිකවත් දෙන්න බැරි නම් අපිට ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවටත් අර සංහිඳියාව කතා කරන අනිත් NGO වලටත් අපි කියන්නේ ඔබගේ ඔය කතා කරන සංහිඳියාව වාර්ගික සංහිඳියාවක්. වාර්ගික සංහිඳියාවක් ඒක අනිකුත් කණ්ඩායමක් තලා පෙලා දාන නැත්නම් මේ රටේ මහජාතිය රට ඇතුලේ සරණාගතයන් බවට පත් කරන සංහිඳියාවක්. ඒ නිසා එවැනි සංහිඳියාවකට මේ රටේ ජනතාව අතුල කිසිදු එකඟතාවක් නැහැ. ඒ සඳහා සහයෝගයක් නැහැ. ජාතික සංවිධානයට අපේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපේ මේ පාගමනෙන් අපේක්ෂා කරන්නේ මේ රටේ භික්ෂුන් වහන්සේලා මේ රටේ ජනතාව තුළ සහ අපේ රටේ අනිකුත් අන්‍යාගමිකයන්ට මේ සැබෑ සංහිඳියාව ගොඩනැගීම සඳහා කරන්න ඕනේ ජාතිකත්ව වැඩපිළිවෙල මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරන්න. ඒ සඳහා සියලුම කණ්ඩායම් වලට මේ පාගමන සාර්ථක කර ගැනීමට එකතු වෙන ලෙස අපි ඊටාම ගෞරවයෙන් ආයාචනා කර සිටිනවා. බොහොම ස්තුතියි.